Hello guys, welcome to Tigerfish channel. අත් අරගෙන අලුත්ම horror gameplay එකක් ගොඩ දවසින් horror gameplay එකක් ගෙන මේ horror game එකේ නම තමයි horror tale 1. game එක දැක ගාම හිතා ගන්න පුළුවන් ඒක ඔයාලට දැනටම මාස 11කින් වගේ horror game එකක් ගේන්නේ. ගොඩ දවස් වීඩියෝ එකක් ගේන්න බැරුණා මට විභාගය සෙට් වෙලා තිබ්බා. හරිද? ඒකත් ඉවර දැන් ආපහු කලින් වගේ වීඩියෝ දාගෙන යනවා. සතියේට වීඩියෝ දෙකක් වගේ වැටේ ගොඩක් දුරට. අපි තවක් කතා කරගෙන ඉන්නතු අපි මේ game එක ගහලා දාමු. ඉතින් game එක ගහලා නාවේ මුලින්ම බිත්තර වගේ එකතු කරගෙන තිනවා අපි ඒ ටික අරන් ඉමු පොඩ්ඩක්. මේ ටික ගිහින් දාන්න තියෙනවා. අපි ෆාම් එකක් කරනවා අපේ කොල්ලට ෆාම් එකක් තියෙනවා. කොල්ලටද කොල්ලෙක් ගෙදර කට්ටිය දන්නේ කොහොම හරි ෆාම් එකක අපි ඉන්නේ මේක අපේ ෆාම් එක. අපි මුලින්ම බිත්තර ටික අපි ගිහින් දෙන්න යන්. වැඩි කතාවක් නැහැ නේ බයි ඉම්මන්ටයි මේක ආගව. කෝලෙට දාගත්තා අපි ට්‍රී හවුස් එක අපි කොහෙද ට්‍රී හවුස් එක පැත්තට තමයි යන්නේ. අපි යාළුවටත් අපි කතා කරානේ මේ වෙලාවේ. අපි ට්‍රී හවුස් එක පැත්තට යමු මුලින්ම. ගොඩ දවස් වීඩියෝ එකක් ගේන්න ඉතින් කලින් වගේම වීඩියෝ වැටේ කලින් වගේම කියන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ගේම් ප්ලේ දාන ගාම අපි හිමීට කතා කරගෙන යන්කෝ. හරි මාව ආදී කින්න අපපැන අපි දැන් තමයි හරියට ගේම් ප්ලේ එක පටන් ගන්න. අයි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. අපි දැන් අපිව කිඩ්නැප් කරගෙන එල්ල අපි උගේ තැනට වගේ අරන් අපිට ඉතින් දැන් තියෙන ඉතින් මෙතන ස්කිප් වෙන්න. මේක නැගලා ඉවරයි. හරි. මුලින්ම ගඩොකටයක් හොයාගන්න තියෙනවා. මේ ගඩොකට ආයෙත් මෙතින්ද ගහමු. ඊට පස්සේ මේක ඇදෙනවා. ඊට පස්සේ අපිට බඩු ගොඩක් හොයාගන්න තියෙනවා. මේක එකක් දෙකක් කියන්නේ ගොඩක් දේවල් හොයාගන්න තියෙනවා. අපි එකකින් එක හොයාගමු ඔක්කොටම කලින්. මෙතන මිටිය තියෙනවා. ඒක ගත්තා. ඊට පස්සේ අරු කොහෙන් එනවද දන්නේ නැහැ. හරියටම කියන්නත් බෑ කොහෙන් එයිද කියලා. මොකද කිව්වොත් එක තැනකින් නෙවෙයි ඔය අකා කීප තැනකින් මතුවෙනවා. Really nigga? පිස්සුවක් මම normal mod දාලා ගහන්නේ. ඒකින් දූ අපේ පස්සෙන් එලවගෙන එනවා. මේක උට්ට නගින අතර ඒත් දන්නේ අර බලමු පොඩ්ඩක් ට්‍රයි එකක් දීලා කොහොම හරි කරලා බලමු එකපාරටවත් අහුවෙන්නේ නැති වෙන ගහන ෆෝ ට්‍රයි එකක් දෙමු මිටියක් පල්ලෙහාට දැම්මා. ඊට පස්සේ අර යකා තැරින් තැරි කෝල් කරනවා බයිසිකල් වීල් එක ගෝන අපිට බයිසිකල් රෝදේ සෝරි බයිසිකල් රෝදේ උනේ මොනව කරන්නත් කලින් බයිසිකල් රෝදේ වෙන්නේ මොකද බයිසිකලේ රෝදේ අර ගස් බල්ල ගලවලා තියෙන්නේ. ඒකින්ද ඔක්කොම කලින් රෝදේ ඕනේ ඔක්කොම රෝදේ ගත්තා. එකක්වත් නැහැ. හරි පයිමු. ඕදි මේකට හයි කරගෙන ඉමු. ඊට පස්සේ අපිට අර මිටියක් ඕනේ. හරි. ඒකත් ගත්තා. ඊට පස්සේ දැන් නම් අපිට බලමු මෙතෙන් පස්සේ ඇවිල්ලා බලමු ආපහු යමු අපි ට්‍රී හවුස් එක පැත්තට. ආපහු අපිට ඔතින්ට ඇවිල්ලා පොඩ්ඩක් චෙක් කරගන්න. අපි බැලුවේ නෑනේ වැඩි පොඩ්ඩක්නේ. අපි පොඩ්ඩක් මේක යාළුවට පොඩ්ඩක් මේ විස්තරේ කියලිම අපි කිඩ්නැප් කරගත්ත එක ගැන පොඩ්ඩක්. අමාරු එකක් ඕනේ නේ. අපි ඒකත් අරගෙන මෙයා ඒකත් අරගෙනම ගිහිල්ලා එකපාර දීගම එතකොට ලේසියිනේ ආපහු දෙතුන් පාරක් යන්න ඉස්සරහට පස්සට එමෙ යන්න ඕනේ නැහැ ලේසි එකපාරම ගිහිල්ලා දුන්නාට පස්සේ මෙතනින් පීයකුත් හොයාගන්න තියෙනවා. මෙතන අපි මුලින් ඔක්කොම කලින් මේ කතාව කරගෙන වැඩි නම් මේක ඕනේ නැහැ ඒකින් ස්කිප් කරලා දැම්මා. හරි මිටිය දුන්නා. දැන් පීයකුත් හොයාගන්න තියෙනවා. පීයත් හොයාගෙනම ගියොත් ලේසි මේකත් දීලාම යන් ඒක දෙන්න නෙමෙයි අපිට ඒකෙන් ලණුවක් කපා ගන්න තියෙනවා. ඒකින් එකපාරම මේක හොයාගමු. මේ හරියටම ආමිති ගොඩක් වෙලාවට රොතර නැත්තම් තියෙන්නේ මේ ඔන් අර ඉස්සරහා තියෙන නිකන් අර ඉලක්කඩ ගහන මෙන්න මේක මෙන්න මේ වගේ මෙන්න මේ හරිය තමයි වෙල්ලා තියෙන්නේ මොන හරි වගේ ගොඩක් දුරට තමයි ඔතන වගේ තමයි වෙල්ලා තියෙන්නේ. ඔය දැන් දෙකින් එකක වගේ තමයි තියෙන්නේ. මෙතනම තමයි ගොඩක් දුරට පීය තියෙන්නේ. වෙන තැන් වල නම් පීය නැහැ. ඒකින්ද හොයාගන්න ලේසි ගොඩක් අමාරු වෙන එකක් නන්නේ. හරි මේක දැන් අපි බයිස් දාගෙන අපි යන් ඉස්කෝලේ පැත්තට පොඩ්ඩක් ගිහින් එන්න. එතකොට එතන තමයි පොඩ්ඩක් වැඩිපුර දේවල් ටික එකතු කරගන්න තියෙන. එතනත් නෙමෙයි වැඩිපුර කියලාත් නෑ. එක එක තැන් වලදී එක එක සාමාන ගන්නට තියෙනවා. තා පොඩ්ඩක් මේ ටික චෙක් කරගමු. දෙතුන් පාරක් ඉතිස්සාට පස්සට යනකොට ලේසියිනේ. මේ ටිකෙත් නෑ මොකක්වත්. එතන ලාම්පුවක් විතර වෙනවා අක්කන්න රෙද්ද නෑ. හරි. දැන් ඕනේ අපි යන්න ස්කෝලේට යන්න. ලෝඩ් වෙන ටික වෙලාවක් යනවා. හරි ඔයාලා කැමති ගේම් ප්ලේ තියෙනවා අපිට දාගෙන යන්න. මං පුළුවන් එකක් නම් මම ඒකත් දේවත් ඔක්කොම ටික අරන් එන්නම්. ඒක ලේසිනේ. දැන් කලින් වගේ නම් ගේම් වල ලැග් වෙන එහෙම සීන් එකක් නැ එකක් නෑ. මොකද ෆෝන් එක මාරු කරපුවාම දැන් ඒ වගේ මේකක් කෙනෙක් ගන්න. මෙතන කෝබාර් එක ඒක තියෙනවා. ඒකත් අරගමු. ඒක අනිවාර්යෙන් ඕනේ. මට මොකටද ඕනේ කියලා මතක නෑ. බලමු ගේම් එක ගහනකොට මම ලොකුවට මීටර් යන්නේ. හරි. අපි පැත්තෙන් පොඩ්ඩක් මේ අර මෙහින් යනවා. ඔයින් අපුතින් අයි පොඩ්ඩක් වටයක් ගහලා අපි පොඩ්ඩක් ඉතුරු වුණ බට්ටි යුදු කරගමු. අපි දැක්කේ නැද්දත් මන්ද. දැක්කද කොහෙන් ඔය?
නෝමල් මොඩ් දාලා ගහන්නේ මේ හાર્ඩ් නම් නෙමෙයි හાર્ඩ් දාලා නම ගහන්නේ නෝමල් මොඩ් දාලා ගහන්නේ ඒකින් ඉතින් හાર્ඩ් දාලා ගහන්න තරම් නම් මට ට්‍රේනින් යන්නේ ඔන්න නිකන් ගහලා දාමු කොහමද ගමන්නේ මේකෙන් මේ පඩිපෙළට උඩ තියෙන පඩිපෙළට ගහගන්න දෙන්නේ එතකොට ඔක පල්ලෙහාට වැටෙනවා ආපහු පොඩ්ඩක් අපි රවුමක් ගහලම උඩ නගින් මොකද අතනින් එහෙම පල්ලෙහාට බහින්න බෑනේ අපේ එක උතනින් උඩ ඉඳන් බිමට පයි ඉන්නේ ආපහු වටයක් ගහලා තමයි එන්නේ ඒකින්ද කොහමද ලේසියන්ද අපි පොඩ්ඩක් ආපහු වටයක් ගහලා මේක ලේසි අර පොඩ්ඩක් මග ඇරලා ගේම් ප්ලේ එක ගොඩක් ඇදෙයිද දන්නේ කොහොම හරි මේක කොහොමද මේ හොරර් ටේල් ගේම් ප්ලේ ගොඩක් සාමාන්‍යයෙන් ටිකක් දිගේ අනිත් ගේම් ප්ලේ වලට වැඩිය කොහොම හරි විනාඩි 40ක් පැය භාගයක් විතර සෙට් එක ගොඩක් දුරට මම හිතන්නේ බලමු කොහොම වෙයිද දන්නේ අපි ගහමුකෝ මේක ඔක්කොටම කලින් ගහලා බලන්න එපා ඉතින් මොකක් කරන්නත් කලින් අපි ඉතින් අප පොඩ්ඩක් වටයක් ගහමු අර පොඩ්ඩක් එහාට මෙහාට ගන් ඉතල ඉතුරු ටික පොඩ්ඩක් හොයාගන්න බලමු ඉතුරු කොට මේ පැත්තේ තමයි පොඩ්ඩක් දුරට එහෙම තියෙන්නේ බලමු මේ පැත්තේ පොඩ්ඩක් කරකිලා එහෙම ගන්න දෙයක් එහෙම හොයාගන්න එහෙත් නෑ මෙහෙත් නෑ එහෙනම් ඉතින් කොහෙවත් නෑ වෙන්නේ මේ මෙතන පාලමක් තියෙනවා මේකෙන් කොට මේ සිම්බල් තියෙනවා සිම්බල් පස්සේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඒ වගේත් එක්ක යනකොට තමයි පොඩ්ඩක් අපිට එක එක දේවල් හොයාගන්න පුළුවන් හැබැයි 100%ක් එහෙමම වෙන්නේ නැහැ ගොඩක් අඩුයි සාමාන්‍ය ඒ දිගේ ගිහිලිවලා දේවල් හොයාගන්න තියෙන ප්‍රමාණය බලමු ඉතින් කවන්නේ කොහොම හරි ඉතින් කිලිවල එකක් හරි හම්බුනොත් ඉතින් ඒකත් ඉතින් වාසීනේ ඉතින් කොහොම හරි ඉතින් පස්සේ ඉතින් ඕක මේ මරාගෙන හොයන්න අර යකා මෙහෙනුත් යනවා යනවා ගියාද නැද්ද ඒ එතන ඉන්නවනේ ගියා අප කරගලා ඉන්නේ නෝ අයියෝ අපි හොයන්නේ ඇයි බං මේ තරම් අපි හොයන්නේ වැඩක් නැහැ නේ ඉතින් අදාළ නේද ඉද්දවන්න හොයන්නේ හරි ආපහු පොඩ්ඩක් වටයක් දෙකක් කරකිලා ආපහු පොඩ්ඩක් යන් තව නම් හොයාගන්න දෙයක් නැහැ තව අපිට අර මේ දැලක් කපලා මම මොකද වුණා ටින් වගේක් ගන්න තියෙනවා ඒක ගන්න අපිට මේ යන් අඩුවක් වගේක් ඕන නේද ඒක දැම්ම නම් හොයාගන්න රිමෝට් එක මෙන්න මෙතන තිබ්බා මට මතක හැටියට රිමෝට් එක නේ තියෙන්නේ ඒක අපි අරන් ගමු ගොඩක් දුරට රිමෝට් එක මේක ඇතුළෙම තමයි තියෙන්නේ මේ කෝඩ් එක ඇතුළෙම බලමු මෙහෙන් එනවා අපිට ඒ වෙලාව ඇතුළත මේක ගිහිල්ලා මේක කූඩර් බයිසිකල් කූඩර් දාගෙන අපිට ඒ වෙලාවේ අර ලෑල්ල පොඩ පල්ලයට දාලා අපිට ලණුව කපා ගන්න පුළුවන් බලමු අපි ඉම්මන්ට වැඩ ටික කරගමු කරගෙන ඉවරලා තව තැන් දෙක තුනකටම යන්න තියෙනවා ඒ තැන් ටිකත් ඉවරයක් කරලා දාගමු එකපාරම මේව කරගන්න තිබුණ ලේසියි අයිස්ක්‍රීම් එකෙන් මට චැප්ටර් ටික ගහන්න හිතෙනවා මොකද කිව්වොත් එහෙම කොට දවසක් ඒකත් නවත්තලා තිබ්බේ මං හිතුවේ නෑ ඒක ගහන්න මොකද කිව්වොත් එහෙම ඔයාලට මතක ඇති මම අයිස්ක්‍රීම් එකේ එක විතරයි ගෙනා ඒක ගෙනාවෙත් පට්ට ගේමක් දීලා ෆෝන් එක ලැග් වෙවි හැබැයි දැන් නම් එහෙම ප්‍රශ්නයක් නැති හන්දා මට හිතෙනවා අයිස්ක්‍රීම් එකේ චැප්ටර් ටිකක් ගේන ඩෙත් පාක් එකෙත් ගේන්න හිතෙනවා මම ඉස්සරහට හොඳ ගේම් සෙට් එකක් ගේන්න හිතා ඉන්නවා ඔයාලත් කැමති ගේම් තියෙනවා නම් කියන්න ටික කාලයක් යනකම් මොබයිල් ගේම් වැටේ ඊට පස්සේ PC ගේම් පැත්තටත් යනවා PC එක පොඩ්ඩක් අවුල් වගේක් ගිහලා තියෙන ඒකත් හදා ගන්න ඕනේ ඒකින්ද පොඩ ඒ පැත්තට යනවා ලණුවත් කපාගෙන අපි අතනින් පොඩ්ඩක් තියාගමු පොඩ වැඩ වගේක් තියෙනවා රිමෝට් එකත් අපි කූලරට දාගමු ලණුවත් අපිට ඕනේ අර අශියකුත් ඉන්නවනේ බා අශියද ගවීද මම හරිය දැක්කෙත් නැහැ මේ මෙතින්ද දැම්මා අපි දැන් යන් ආපහු ට්‍රී හවුස් එක පැත්තට ගියොත් හොඳයි කියලා හිතනවා බලමු ට්‍රී හවුස් එක මට වැරදිලා පොඩ්ඩක් විතර එහෙම වුණා මොකටද කිව්වොත් එහෙම මේක මේව කල්ලි ගලා පස්සේ තමයි මේ වීඩියෝ එක එඩිට් කරන්න කෝබාරයෙන් අර ලොක් එක කඩා ගන්න ඕනේ කෝබාර එක අනිවාර්යෙන් අතනින් අරන් යන ගොඩක් දුරට අතනින් තමයි තියෙන්නේ මේ පාරම යන්න ඕනේ නැත්තම් එහෙම වෙලා පාර පල්ලව ගන්න එපා මේක ASCII තරු අපිව පන්නනවා ඒ ඉන්න ගොඩක් මේක කැරක් කැරක ඉන්න එපා හරියටම පාර බලාගෙන යන්න මොකද කිව්වොත් මේකද ගොඩක් කැරක් කැරක ඉන්න අරු අපිව අල්ලගත්තොත් එහෙම අපරාධ නිකන් දවසක් මේ වෙන දවස් 3යිනේ හෙල් 3යිනේ තියෙන්නේ මා ගොඩක් නෑනේ ඒකින්ද මේ ඒක ගොඩක් මේක ගන්න එපා මේක තුලේ එන පාස්කට් එක මං හිතන්නේ මේක තමයි තිබ්බේ එන ටින් එක සෝරි වැරදුනා පොඩ්ඩක් මේකත් ඕන අපේ වැඩ වලට අරු ඉන්නවත් දන්නේ නෑනේ දැන් මෙලියට ගියොත් අවුල් යයිද කවන්නේ අරපු ගමන් දිව්වා ඇරිය දිව්වා හරි හරි තුඹ එකක්වත් නෑ ඒක ඉන්න හොඳයි ඒකින්න ලොකුවට අවුලක් යන්නේ අන්න අරු අරහෙන් එනවා ඌ එහෙන් එනකොට අපි මෙහෙන් පොඩ්ඩක් පැනගමු ඌ එහෙන් යනවා අපි මෙහෙන් යනවා දැන් මේ පැත්තේ පොඩ්ඩක් යන ගමන් පොඩ්ඩක් මෙහෙ රවුමක් දාගෙන ඔක්කොම ටික බලාගෙන යන මෙහෙ නම් මුකුත් නෑ ඒ ලීඩ ගාවන මොකක් කරන්න තියෙනවද දන්නේ මම ඒක හරියටම දන්නෙත් නැහැ මොකක්ද එතන කරන්න තියෙන්නේ කියලා මේක ගිහිල්ලා අපි මේක කූලරට දාගෙන ඉමු ඔක්කොම කලින්
තව දේවල් ටිකක් ඕනේ. මේ පැත්තේ නම් තව අයියෝ මට අර බංකු උඩ බලන්න බැරි වුණානේ. No, God, please, no. බංකෝ කිව්වා දැල ගහලා මේකක් තියෙන අපි ඒක කවන්නේ අපි මේ හම්බෙච්ච ටික පුලින් දීලමුකෝ. මේකට දාගන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. කුඩට දාගන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. කොච්චර බැලුවත් ඉතින් වැඩක් නැහැ. ලිමිට් එකට අරන් ඉන්න පුළුවන් ඔක්කොම. මේ ටික තිබුණින් දීලමුකෝ. වැඩක් නැහැ මේ වීඩියෝ එක මම පොඩ්ඩක් ස්කිප් කරලා දාන්න. මොකද මේ වීඩියෝ එක බැලුවට අරන්න තිම්මට ගහලා දාන්න ඕනේ. තේරුමක් නැහැ නේ මේ ගොඩ කාලෙක තිබ්බ ඉතින් ගේම් යන්නේ මම මේ දැන් ප්ලේ කරනවා මම පහු වෙලාම අන්තිම කට් වෙනකන් ඉඳලා තමයි මම ප්ලේ කරන්නේ. පොඩ්ඩක් ඉතින් සෝරි ඉතින් දන්නේ ඉතින් පොඩ්ඩක් ඉතින් වැඩක් යන්න ඉතින් ඒකින් තමයි ඉතින් වීඩියෝ ගෙන් බැවුනේ කලින් වගේම අප වීඩියෝ වැටේ. සතියේට වීඩියෝ දෙක ගන්න වැටේ කොහොම හරි කරලා 1k ගහමු අපි. අපි ගොඩාක් පිටිපස්සෙන් ඉන්නේ ගොඩාක් මේ වගේත් වීඩියෝ දාන්න බැවුණා. ඒ ඉස්සර වගේ නේ අප වීඩියෝ ටික දාගෙන යනවා. මට හෙල්ප් එක ඕනේ ඔයාලගේ 1k ගන්න. අපි කොහොම හරි මාස 3ක් ඇතුළත 1k ගහමු ඩෙත් පාක් එකක් තියෙනවා. I like this. This is cute. මේ තියෙන උංගගේ මුම් ස්පොන්සර් කරගන්න ඉතින් ඔතේ උංගගේ මුම් ස්පොන්සර් කරගන්න නැතුව ඉතින් වෙන මොකක් ස්පොන්සර් කරන ගේම් එකක් ඇතුළේ ගේම් එකක් දාලා හරි ඉතින් උන් කොහොම හරි ප්‍රොමෝට් කරගන්න ඕනේ ඉතින් හරි මම හිතන්නේ මේ ඩෙත් පාක් එකත් ආපු මුල් කාලේ නැත්නම් ඉතින් ඔය ගේම් එකකින් ගේම් එකම මේව කරන්න ඉතින් ඒ වගේ පොඩි ලයින් එකක් තියනකොන්න පොඩ්ඩක් හරි ආපහු මේක නම් බම් මේ පැත්ත නම් කැරකිලා වැඩකුත් නෑ මට හිතෙන්නේ නම් මේ පැත්ත නම් මොකුත් නැතුවද කොකටත් චෙක් කරගෙනම තියාගන්න එකත් හොඳයි. අලුත් ඇති ලකපාත මං හිතන්නේ. කටකට වැඩකුත් නැහැ කියලා හිතනවා මේ චෙක් කරලා නම් මෙහි තමයි ගොඩක් වෙලාවලට මෙහෙනම් මොකුත් නැහැ. අර අතන එතන මාළුවෙකුත් අල්ලන්න තියෙනවා බිලි කොක්කක් ඕනේ. අපි ඒකත් අරගෙන මෙතින්ට ඇවිල්ලා මාළු අල්ලලා මෙන්න මෙතන තියාගෙන තමයි මාළු අල්ලන්න තියෙන්නේ. අපි ඒකත් ඉක්මනට අරන් යමු. මේ ටිකේ නෑ කමන්න එකපාරම බලාගෙන එකත් හොඳයි නේ අප දෙතුන් පාර ඇවිල්ලා වාත වෙන්න ඕනේ නෑනේ. එතන මොකුත් නැහැ. ඒක අවුලක් නැහැ. ඒකින් දෙක ලේසි. හරි දැන් මෙතනින් පැන ගන්න පුළුවන්. මොකුත්ම නැති එකේ ඒක ලේසි නේ එකපාර මේක ගන්න පුළුවන් වෙච්ච එක. හරි දැන් මෙතන මොකුත් නැහැ. ඒකින්ද අපිට මෙතන මේ තැන සම්පූර්ණ බලලා ඉවරයි කියලා හිතා ගන්න පුළුවන් ට්‍රී හවුස් එක ගාලා. ෆාම් එක ගාලා පොඩි වැඩ වගේක් තියෙනවා. රිමෝට් කාර් එකේ රිමෝට් එකෙන් අපිට කාර් එකක් පොඩ්ඩක් එහෙම මේව ගන්න තියෙනවා. ඒකත් පොඩ්ඩක් මේව ගන්න පොඩ්ඩක් ඒක තමයි පොඩ්ඩක් අමාරු එකට තියෙන මට පොඩ්ඩක් කාර් එකෙන් පදින්න අමාරුයි පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා පොඩ්ඩක් අපි එතින්ද පැනගෙන ඉවරලා කියන්නේ කාර් එක අපිට බැටරිය ඕනේ ඒකින් තමයි මේ රිමෝට් කන්ට්‍රෝල් එක ඕනේ අපිට කාර් එක කන්ට්‍රෝල් කරන්න මේක අතින් තමයි යන්න තියෙන අපි ගිහින් ඉවරලා ඒක බැටරිය අරගෙන ඉමු අපිට පොඩ්ඩක් මේ වෙහෙකුත් ඕනේ ස්ක්‍රූ නියනක් ඕනේ මේ බැටරිය ගලව ගන්න ඒකත් අපිට හොයාගන්න ඕනේ ඒක බලමු ඒකත් හොයලා මුලින් කාර් එක අරගෙන ඉමු ඒක පොඩ්ඩක් අමාරුයි වැඩේ කරගන්න මට අමාරුයි මගේ පොඩ්ඩක් කන්ට්‍රෝල් අවුල් මේ කාර් එකේ මරමේ මට මේව ගහලා හුරු නැහැ. ඒ ඉන්නේ මට මේ ගහලා හුරු නැහැ. අනික මේ කන්ට්‍රෝල් අවුල් මේ තනි කරම මේ කාර් ගේම් මේ ගේම් එකක ඇතුළේ ගේම් එක මහා රෙද්දවම කුණු ගොඩවල් කරනවා නේ ඉතින් බෑනේ කරන්නේ. කමන්නේ. ඒක බාර දෙපාර try කරලා බලමු පොඩ්ඩක් කොහොම හරි කියලා කොට දාගන්න පුළුවන් වුණා. ඉතින් එතනත් හොඳයි. එතනොත් දැම්මා හරි. මෙහෙම එක උඩටම ගිහිල්ලා හැරකුණොත් හරි අම්මෝ තියාන්ත එක තැනකින් පැනගත්ත තව යන්න තියෙනවා දිගටම අපි ඒ තැන් වලිනුත් දාගමු ඉම්මන්ට. ඊට මේ කොටස් තමයි පොඩ්ඩ අමාරු මේකට තියෙන අනිත් ටික නම් ගාණක් නැහැ. මේක තමයි පොඩ්ඩ වැඩිපුරම අමාරු එකට තියෙන්නේ. ඉතින් ඔය ගිලතනින් පන්නගත්ත හරි. හිමීට අරෝම හිමීට මේ පොඩ්ඩක් යනවනේ බෑනේ ඔය. හරි. එසේනොත් තරෝගල් දැන් මේ ලෑල්ල දිගේ හිමීට යන තියෙන පොඩ්ඩක් ඉස්සක් ගහලා ගන්න ඕනේ අම්මට. හරි. හිමීට යන හදිසියෙන් එපා හදිසි වුණොත් එimhe ආපහු මුලි දන් ගහන්න වෙනවා රෙද් එපා වෙනවා ඊට පස්සේ හිමීට යන්නේ හිමීට කරකෝ හිමීට හරි අතින්ද ගියාට පස්සේ අර මොන බඩිරුකයාක්ද කොහෙද තියෙන බඩිරුකයාය මැදින් ගියාට පස්සේ එතනින් එහාට මේ ওই දැලෙන් එළියට එනවා ওই දැලෙන් ඉගොඩේ එහා පැත්තේ තියෙන්නේ අපි ඉන්න පැත්තේ වැටක් වගේ පොඩ්ඩි කෑල්ලක් තියෙනවා එතනින් එහා පැත්තේ තමයි සාමාන්‍යව තියෙන්නේ ඒකින්ද මේ කාර් එක මේ හරි පැත්තට ගන්න තමයි ඉතින් මේ තරම් කෙලියක් කරන්න. හරි දැන් ඒකත් හරි පැත්තට ගත්තා. කාර් එක දැන් ඉතින් ස්ක්‍රූ නියනක් ඕනේ මේ. දැන් මේ රිමෝට් එක වැඩ නැහැ. රෙද් පල යන ඔය වැඩ නැහැ. දැන් තෝතිය යන බම්බු ගහගෙන ඉන්න. ඒකට දැන් ඕනේ ස්ක්‍රූ නියනක් මේව කරගන්න. බැටරි කලව ගන්න දැන් ඒක හොයමු. මං අන්න දැක්කනේ ඉතින් අයියෝ. දැන් ඉතින් මොකද කරන්න මේ අරත් එක මොකද කරගන්න බෑනේ. මූ පොඩ්ඩක් අතන් දකින්න මොකද මේ නෝමල් මොඩ් එක හන්ද. නෝමල් මොඩ් දාගෙන ගන්න. ඒකින්ද පොඩ්ඩක් දැන් දකින්න පොඩ්ඩක් ගහන්නත් අමාරුයි අර දුවගෙන පස්සෙන් එන හන්ද පොඩ්ඩක් හරි තැනක හිර වුණොත් එහෙම ඔක්කොම ගල් ඉවරයි.
මෙතන පෙට්‍රල් මේ එකක් තියෙනවා. පෙට්‍රල් ඩීසල් දන්නේ මොකක් හරිද වාහන වලට දාන මොකක් හරි එකක්. කොහොමද ඒකත් ගත්තා. මෙතන කාර් එක තියෙනවා. අර අපි දැක්ක මෙහෙන් දුවෙන් එනවලු මෙහෙන් ඔබවල මෙහෙන් ආව මං කියන ඉතරයි. ඒකත් අපි කුරුප්පුණියනත් අරන් ඉමු. තව දේවල් දෙක තුනක් තියෙනවා අරන් මේ ටික පොඩ්ඩක් චෙක් කරගත්තොත් හොඳයි එකපාරම. ඒක ලේසි නාපව්. එතකොට මෙතන තමයි ට්‍රී හවුස් එක ගාව වගේ එකපාරම බලාගත්ත කියලා හිතා ගන්න පුළුවන්. ආපහු මෙතන ඇවිල්ලා එල බඩු හොයන්න ඕනේ නෑනේ මෙතන. මේක අරින්නත් බෑ. මොකුත් නෑ. අරු වෙනවද? ඉපැත්තෙන් ඉද්දන්නේ මෝඩයා ගාව. එක පැත්ත අන්න එනවා අම්ම යන්න එනවා. දෙතුන් පාරක්ම ගිහිලි වෙලා එක දිගට බලාගෙන ඉන්න එකත් හොඳයි. මේක යෝමු වෙන එක නවත්තන්නේ බෑනේ කරන්න ඉපා වෙනවා අපේ වෙලාවකට. මේ නෝමල් මොඩ් දාලා ගහන එකත් පොඩ්ඩක් පා වෙන මේකට තියෙන එක තමයි ඉම්මන්ට ගේම් ප්ලේ එක ගහ ගන්න බෑ ගේම් එක ඇදෙනවා. ඔයාලටත් කම්මැලිද පොඩ්ඩක් බලමු. දැන් නම් මම හිතන්නේ පස්සෙන් එන එක නැවතිලා ඇති ගොඩක් දුරට මේක ඉම්මන්ට දාගෙන මේක බෑනේ ඉතින් මූ දැකන එක මේව කරගන්න ඕනේ නැතු පයින්නවත් බෑනේ. ඒකනේ තියෙන කේස් එක. ඒකනේ මම මේ රවුංග ගහින්නේ. අපේ ස්කෝයර් පොඩ්ඩක් අයියා. A few moments later. ඔයද ලීමෝලක් වගේ තමයි තියෙකන. මට පොඩ්ඩක් වැරදුනා ස්කෝයර් නේ. මම ලීමෝල් තැනකට තිය ගිහලා තමයි පොඩ්ඩක් දේවල් ගන්න තියෙන්නේ. මට පොඩ්ඩක් අර මේ ප්ලේ කර ගහනන්ද පොඩ්ඩක් ඉතින් පැල්ලුණා. කමක් නෑ මේක ඕනේ අපිට මේ ලීයක් කිරන්න දාගන්න ඕනේ මේක. හිමීට ගිහලා මේක දාගමු. අර කොහෙන් එයිද දන්නේ පොඩ්ඩක් හිමීට යන් සෝදිසියෙන්. ඔව් එහෙත් නෑ. අනිවාර්යෙන් ඔයාලා කොහේ හරි අස්සේ විතර හැංගිලා ඇති. මේක අස්සෙන් යන්න ඕනේ මේක දාන්න. අපිට පොඩි ගඩො කැටයකුත් ඕනේ. ගඩො කැටයකුත් අරගෙන මේක මෙතනින් දාගමු පොඩ්ඩක්. ආරයගා මූ දැරින් සෑර කෝල්ලාගෙන වද දෙනවා මම වාතය හිටපන් යකෝ පොඩ්ඩක් මේ ටික අරන් ඉන්න. ඉතින් වෙලා යනවනේ. ඉතින් ඔබ කියන විදිහ ඔබනේ පොතිටලා මේ ඉඳගෙන එක රෙද්දක කියනවා අපි හැබැයි ඉතින් මේක ඇවිල්ලා ඔක්කොම ටික අරන් යන්නේ. ඒ පොඩ්ඩක් හිටහන් ඉතින් අරන් එන්න ගන්න. ගොඩක් කාලෙට ඔතන බැරල් තුන උඩ තමයි මේ ස්කෝප්පුණියන එහෙම තියෙන්නේ. හැබැයි දැන් නම් එතන නෑ. මට මතකයි පොඩ්ඩක් දැක්කේ නෑ. ස්කෝප්පුණියන අර ඔය අපේ ඔය මේ කවුද මම අපි පැහැරගෙන ආපු එකයි ඉන්නේ අන්න උගේ පොට් එකේ තිබ්බ වගේ මට පොඩ්ඩක් ලාවට මතකයි. අපිට මීටර් නැහැ ගොඩක් කාලේ ඉතින් බඩු තියෙන තැන් එක එක විදිහට වෙනස් වෙනවනේ. අපි එදින්ටත් ගිහලා බලමු ස්ක්‍රූප්නේ නැතනින් හොයාගන්න. මට ෂුවර් නැහැ මෙතනින් නම් හොයාගන්න පුළුවන් ඔය එකේ. මෙතන ඉතින් බලන්න තැනුත් නැහැනේ. අර කොහෙන් ඉද්ද දන්නේ. අයියෝ. හරි අවුලක් යන්නේ නැහැ මෙතනින්. රින්ගුවා ඉම්මන්ට පෙට්‍රල් ටික දැම්මා. මෙතනින් පැනගත්තා. ඉක්මනට වැටික් කරගම අරුව අපිව දකින්න ඉස්සර නැත්තම් එහෙම මලම් වාතයක් වෙනවා. හරි මේක ගත්තා. මෙන්න මේකට දාගමු. හරි ඒකත් හරි. දැන් මෙතන මොකුත් ගන්න දෙයක් නැහැ. මේක අරින්නත් බෑ. හරි. දැන් ආපහු අපි යන්. අපි ගිල්ලවල අර දැන් ලී ඉරගම දැන් ලී ඉර ගන්න ඕන හන්දනේ. මොකද ලී ඉරන්න ඉතින් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අපි ඉතින් නිකන් ඉන්නවා. ඉතින් එන කඩියනේ ඉත්තෑවනේ. ඉතින් නිකන් ඉතින් ඒකත් ඉල්ලම දාමු. ඉතින් අරුව අතන බලාගෙන හිටිය වැඩක් නැහැ. ඉතින් ඌ එතන හිටපුවා යතුරත් ගමු. දුරත් ඕනේ. මුලින්ම අරක දාලි මුනේ ඔක්කොම කලින්. මෙතන යතුර ඇරියා. ඔය අර යතුර නම් තියෙන තැන වෙනස් වෙන්නේ නැහැ. ඒක එතනම තමයි ගොඩක් දුරට තියෙන්නේ. මොකද මං මේක ගේම් එක ගේන්න කලින් මං කීප පාරක් ගහලා බැලුවා පොඩ්ඩක්. ඉතින් පුරුදු වෙන්නත් ඔය නිකන් එකපාර ගේන්නත් බෑනේ. මට ගේම් ප්ලේ එකක් දන්නේ නැතුව ගේම් එක දෙතුන් පාරක් ඉතින් ගහනකොට හැම පාරකම ඉතින් එතන තමයි ඉතින් තිබ්බේ. වෙනස් වුණේ නැහැ තැන් ටික. මම හිතනවා වෙනස් වෙන එකක් නැතුව ඇති කියලා. මේක තුලත් තියෙනවද? මේ තියෙන අඩුව තියෙනවා. අපිට ආපහු ඉස්කෝලේට යන්න වෙයි. මොකද මම කියුණා ඉස්කෝලේ දැලක් තියෙනවා. දැලක් කපලි වල ටින් වගේක් අරගන්න තියෙනවා. ඒකින්ද එක මේක කරන තියෙනවා. නිම්මල මේ දොර ඇරගෙන අරු වෙනවා. මේ පොඩ්ඩ මෙහෙ මුකුත් නෑ නේද? ඒක බල්ල මෙයන් ඊට පස්සේ නැත්තම් දෙතුන් පාරක් මේක අතරින් ගන්න ඕනේ නෑනේ. වාතයක් වෙනවා එහෙම වුණොත්. Just stop. ඒකයි රන් මට සිරිය අයිනකොට අඩු නිකමට හිතුනේ බය අයිනකොට මිදිත් දන්නේ නැහැ කියලා අයිනකොටම ඉන්නවා. මම මේක පැන්ලි වෙලා අරු එළවනොත් දන්නේ මේක අරගෙන අරක දායලා මෙතනින් පැන ගමු. මොකද මෙතන තව වැඩ වගේක් තියෙනවා. මෙතන ඒ වැඩ ටික කරගන්න අපිට තව පොඩි දේවල් ටිකක් ඕනේ. මෙතන අපිට මෙතන පූසෙක් ඉන්න පොඩ්ඩක් ඔය මේ එක ඇතුලේ ඔන්න ඔය වැඩ ඇතුලේ උඩ මාළුවෙක් ගියනක් දෙන්න ඕනේ. මාළුවෙක් නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. එකින් පොඩ්ඩක් අපි ඒකත් හොයමු පොඩ්ඩක් මේ ටික කරකිලා.
මෙතන නම් ඒක නැතුව ඇවිල්ලා වැඩකුත් නෑ බා. නැතුව කරන්න දෙයක්කුත් නෑ. ඒක නැතුව නම් මෙතින්ට ඇවිල්ලා. තේරුම් නැති වැඩක් ඒක නැතුව මෙතින්ට ඇවිල්ලා. මොකද මාළු ඕනේ අනිවාර්යයෙන්ම. මෙතන මේක ඇතුලේ තියනවා නිකන් කුල්නක් තියෙනවා. කුල්න ඇතුලේ බඩු වගේක් එක නිකන් තියෙනවා නිකන් මේ දුරදක්නක් වගේ එකක් තියෙනවා. ඒක ගන්න ඕනේ. ඒක අරගන්න ඕනේ. ඒක අරගත් අම්මට තියා කවන්නේ මූ ඇහුවට කවන්නේ ඌ එහෙන් එනවා. අපි මෙහෙන් එළියට පයින්. බෝග ඇතුලේ ඉඳහම කිසි පන්නයක් නෑ. යෝයි අපි දැක්කේ නැද්ද? මූ පොඩ එළියට යන්න පවුනේ මොකක් වුණත් ඉතින් මේ අපි මේක තුල ඉන්න දොරවලුත් ආගෙන හිතාගෙන ඉතින් කොටු වෙලා කියලා. කොටු වෙලා නෑ මලී. දැක්ක හරියට. ඌ මෙහෙන් එන්න දීලා අපි පොඩ වටයක් කරකි කරකවලා මේ අපි මේ පැනගම් මෙතන. ඉස්කෝලේට පැනගමු. ඉස්කෝලේට පැනගෙන ඉවරලා මේ අර ජලකපලි වල ටින් ටික අරගමු. ඒක අරගන්න ඕනේ ඔක්කොම කලින්. මොකද ඒකත් අනිවාර්යයි. අර ඌ නෑනේ. ඌ නෑ. මම හිතන්නේ ඌට අපිව මග ඇරෙන්නේ නැති. දැන් ඉතින් බල්ල වැඩකුත් නැහැ. ඉතින් මෙන්න මේක පියා. ස්කෝලේට යන්නත් ඕනේ. මේ ටික ඉම්මඩ මේව කරගමුකෝ. තව දේවල් ටිකක් හොයාගන්නත් තියෙනවා. Much later. දැන්ට ආවා. දැන් ඉතින් අපි ස්ක්‍රිප්ට් හොයාගමු පොඩ්ඩක්. අර මම අර කලින් කියපු තැන ඇති ගොඩක් දුර පොඩ්ඩක් මේ ටික පොඩ්ඩක් කරගලා බලමු. මට මේ ටික පොඩ්ඩක් කරගලා බලන්න බැරි වුණානේ. ඒ ටිකේ නෑ. හැබැයි මම ලිද ගවනම් කරගුණා. එතකොට නම් දැක්කේ නෑ තියෙනවා. මෙතන පොඩ රාස් ගාවකුත් තියෙනවා. මම හිතන්නේ සමහර විට ඒක ඇතුලේ තියෙන්න පුළුවන්. A few moments later. ෂොප්නිය නෑ. අපි තා පොඩ්ඩක් කර අතන He's just standing there. වැටගා බලමු. මොකද දැල ගහලා තියෙන දැන් එතන තමයි ගොඩක් යාළුවෝට මොකක් හරි දෙයක් තියෙනවා. එතන නම් අස්සේ. ඒක බල්ල යන්නේ ඒක හොඳයි. මෙතනින් උත් යමු. මෙතනින් ගියාලි ඉතින් වැඩකුත් නෑ. මෙතන නම් ඉතින් මොකුත් නෑ. මෙන්න මේ පැත්තේ තියෙන දැල ටික ගහලා තියෙන තැන තමයි මොනවාරි තිබ්බොත් දිවිසෙනවා ඇති. අපිට තුන ස්ක්‍රිප්ට් නියන තියෙනවා. ඒකත් අරගත්තා. දැන් ඉතින් අපිට ෆාම් එකට ගිහිල්ලා අර බැටරි ගලව ගන්න පුළුවන්. මොකද ඒක ගලව ගන්න මේ ස්ක්‍රිප්ට් නියන ඕනේ. බැටරියක් නම් ඕනේ. මොකටද කියලා නම් දන්නේ නැහැ. ඒ මොකද? අනික වැඩක් නැහැ. අපි මේක කූඩුවට දාගමු. දැන් අපි යන් කොහෙට ගියොත්ද හොඳ? පැටික් කරගන්න හොඳයි. අපිට දැන් ඉතින් කාර් එක ඉතින් අර තරංග ඉතින් ගේමක් දීලා එළියට ගත්තා. ඉතින් ඒක බැටරි ගලව ගන්න නැත්නම් ඉතින් අමාරු කොහෙවත් තියෙන අමාරුකට ඒකේ තරංග ගේමක් දීලා එළියට ගත්තේ. බැටරි අරන් ඉමු ඔක්කොටම කලින්. අරු පොඩ්ඩක් එන්න වෙලාවෙත් දැන් අයියෝ එපා වෙන මට එපා කරපේක තමයි මේ ෆාම් එකට එළ දුවන්න දැනකුත් නැහැ. හැංගෙන්න දැනකුත් නැහැ. මුව මග අරින්නත් ඕන එපා වෙනවා මහ වෙලාවට. මේ ගේම් එක වැඩි හරියක් ඇදෙන්නේ ඒකිට. මොකද අර දුවගෙන පස්සෙන් ඊටි දැම්ම නම් ඔන්න මෙලාකටත් ගහලි කරලා දාන්න පුළුවන් විනාඩි 15 20න් වගේ. ඒ දාලා නෙමෙයි නිකන් ලීස් දාලා ගහලා තේරුවා. ඊයඩි හොදයි ගහන තු නිකන් හරි බැටරියක් ගත්ත දැන්. ස්කෝප්ලින වැඩක් නැහැ රෙද්ද. වැඩක් නැහැ විසික් කරලා දැම්ම. අර අපි දැක්ක නේද මෙහෙන් එනකොට අපි අරහෙන් වටයක් ගහලා මෙහෙන් එනවා. හරි අපි අරහෙන් ගියා. මේක ඕනේ තව අපිට මට මතක විදිහට මේකයි තව අර යන් දුරදක්නයක් වගේ එකක් තියෙනවා ඒකයි. තව අපිට අර ටින් ටික විතරයි මට මතක විදිහට ඕනේ. බලමු ඒ තුනත් ඉක්මනට හොයාගමු. දැන් බැටරි හොයාගත්තා. ටින් ටික නම් ගන්න එක නම් මහ වෙදයක් නෙමෙයි. මොකද අපිට අර අඩුව හම්බුණා. දැන් අඩුවෙන් ගිහිල්ලා අර දැල කපලා මේ ටින් ටික ගන්න තියෙන ඊළඟට තියෙන ඉතින් මේ අර මාළු අල්ලගන්න තමයි. මාළු අල්ලගන්න තමයි පොඩ්ඩක් කේස් එක තියෙන මොකද්ද කිව්වොත් මේ ඔය බිලි කොක්ක එහෙම හොයාගන්න ටිකක් අමාරුයි. ඒක තමයි මට නම් හොයාගන්න තියෙන අමාරුම දේ. අනිත් ඔක්කොම බඩු හම්බ වෙනවා. සමහරක් වෙලාවල් තියෙනවා මම ගේම් ප්ලේ ඊට කලින් මං නිකන් පොඩ්ඩක් පුරුදු වෙන්න වගේ ගහලා බලන වෙලාවල් වලදී මේ බිලි කොක අහුවෙන්නේ නැහැ සමහරක් මේ ගේම් ප්ලේ වල. ආපහු ඉතින් බැක් කරලා ඉතින් ආපහු ගහලා බලනවා ඉතින් 2000 years later. හරි දැන් අපි දැල කපලා ටින් ටික අරගෙන ඉමු ඔක්කොම කලින්. දැන් එකපාර මේ ටික ගිහින් දියන්න නැතුව දැන් මෙතන පොඩ්ඩක් චෙක් කරගෙන යම් කෝබ එක විතරයි නේ මෙතන තිබ්බේ. ඕ ඉතින් එක තැනක නම් බඩු දෙක තුනක් තියෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ආශයත් පිටිපස්සේ කෙරෙක් ඉතින් අපි මෙහෙන් වටයක් ගහලා ඉම්මන්ට ගිහිල්ලා ඒකත් අරගෙන ඉමු. එතකොට එකපාරම කරගත්තට පස්සේ ලේසියිනේ. ආපහු පස්සේ ඉතින් වටක ඉතින් කරගෙන ඕනේ නැහැ. ඒක ලේසි. පොඩ ඉතින් වටයක් ගහන්න වෙනවා. අරුව එහෙම මගයිනවා. කොහෙන් එයිද දන්නේ. කෝගංගරු නෑ නේද? අයියෝ මට කතා කරලා මාසි එක දිගට කතා කරන්න හන්ද. මේ ඉතින් නිකම්ම කතා කරන්න දැක්ක ඉතින් බෑනේ කරන්න.
හරි වටයක් ගාලා ඉතින් පැනගමු නැත්තම් ඉතින් අයියෝ ආතයක් වෙනවනේ ඉතින් බෑනේ පහලයන්කෝ මං යන්න මල කර්මයක් වුණානේ ඔබත් එක්ක. එතන මොකුත් නෑ ඔන්න ඔන්න ඔතන පුටු උඩක් තියෙනවා ගොඩක් කාලේ වල එක එක දේවල්. ඔයාලා පොඩ්ඩක් එතන පුටු උඩක් බලන්න මේ පුටු උඩේ වල එහෙම අර ගොඩක්ම මං අර කලින් කුඩුපැත්තේ තිබ්බතන පුටු උඩ ගොඩක් වෙලාවල් වලට මොකක් හරි දෙයක් තියෙනවා. ඔය බිලිවක බා වෙලාවල් වලට තියෙනවා මේ ටින් ටික. ඔව් උතන දැල කබල ටින් ටික ගත්තා. අර වෙනවා තමයි ඔය දුවගෙන යන කෙලගෙන ගොඩක් කාලේට ඔය පුටු ටික උඩ බලන්න මේ ඉස්කෝලේ ගාව මේ වටේ තියෙන පුට්ටි උඩ ගොඩක් කාලේට ඔය තැන් වල තියෙනවා. ඔයාලා කිව්වල මහ ලොකු ඉස්කෝලේ නේ බං පොඩි ඉස්කෝලේ යන්න. කන්න කොහමද ඉතින් අපේ වැඩ ටික කරගන්න ඉතින් අපිට මේ ඉස්කෝලේට නැත්නම් ඉතින් මොකක් ඉස්කෝලේ යන්න ආවේ වැඩ නැහැ නේ ඉතින් ඒක ගැන කතා කරලා. දැන් මේ ටින් ටික දාගෙන මෙතන ඉන්නට පැනගමු. එච්චරයි ඉතින් අපිට කරන්න තියෙන්නේ. ඊට දෙන්න ඉතින් දෙයක් කරගන්න නැහැ මෙතන. හරි. අපි දැන් ට්‍රී හවුස් එකට ගිහිල්ලා මේ ටික දීලෙමු. අපිට දීලකට තමයි බිලි විත් හොයන්න තියෙන්නේ. බිලි කොක්කනේ. කවන්න පිට කිව්වත් ඒ කොක කිව්වත් මේ ටික දීලිමුකෝ. අර හිතෙන්නේ කොහෙද තියෙදි අපිට දැන් දෙක තුනකට ගිහලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න වෙයි පොඩ්ඩක් ඒක හොයාගන්න. ඒක තමයි අපෝ එපාම කරපේක මට නම් හොයාගන්න කියාට පස්සේ. මේක කද්දීල් දුන්නා. ඊට පස්සේ අපිට බැටරියක් ගෙනත් දෙන්න ඕනේ. ඔබ හිතා මොකද ඒකගේ බලාගෙන අපි තමයි ඔක්කොම ටික ඔබේ කකුව දෙක ගාවටම ගෙනගෙන අපිත් ඒ පොඩ නිකමටවත් උදව්වට ආවනම් මෙලාවකට ඔය ටික හොයාගෙන ඉවරයි. කාලා ගන්න වගේ මොකද ඒක වගේ ඔබින්ලා ඉදින් බලාගෙන ඉන්නවා. ඉතින් කකුව දෙක ගාවට ඔක්කොම ටික මේ වෙනකම්. ඒක අතකට තුගේ වැරද්දකුත් නෑ නේ. ඉතින් අපේ කාණේ මිල්ලම් මාමයිත් ගාගත්තේ. ඒකේ කැවුම් එක මේ රෙද්ද මාව රෑ වෙලා පාරෙනවත් කියන්කෝ තනියෙන් මොකෙක් වුණා. මූමෙත් දාගත්ත ලේද මේ ආරුවටත් කො බැරිලා තියෙන්නේ. ඉතින් කමන්නයි ඉතින් ඒක අත. ඉතින් මූ තමයි ඉතින් තනියම මේ හොයන්න ඕන. ඒකට ඉතින් ඌ සාදාන්න. යාළුවත් අපේ යාළුවා සාදාන්න ඒකත්. ඌ මේ කොයි වචන පරිපූර්ණ නිකන් කන්න ඕනේ නෑ. හරි. අරු අපි දැක්ක ඒකයි මම පොඩ්ඩක් මේ වටයක් ගාවේ ඒක. නැත්තම් මම පොඩ්ඩක් මේ අරු ඌ අපි අර ගහ උඩ මේ ගෙදරට නම් එන්නේ නෑ. ඒත් ඉතින් පොඩ්ඩක් ඉතින් වටයක් ගහලා මේක කරන්නේ හොඳයි නේ එකපාර මොකද කිව්වොත් නැත්තම් ඉතින් බැටරි දීලා ආපහු ඉතින් වටයක් ගහන්න බෑ මං කොහොම එකපාරම ඉතින් මේ වෙන එක ලේසි හන්ද තමයි ඉතින් මං පොඩ්ඩක් ඉතින් රවුමක් ගැහුවේ කවන්නේ කොහොම හරි මේ පෙට්ටිය හරක යන්න පුළුවන් ඒක ඉතින් දැම්මා මම නැගිමු ඉම්ම නැගලිවල මේක දුන්න ඊට පස්සේ ආපහු යන්න ඉබේ අරක් ගන්න තව එකයි තියෙන්නේ ඒක ඕ නෑනේ අර අපි හොයනවා හොඳට ඒක ගායම හොයන්න ගස් බල්ලා බීඩංගෝ කටලා හිටපන් ඕන බත් ටික ගෙනත් දුන්නාට පස්සේ ඕක හදලා දීපන් එච්චරයි කියන්නේ. ඒ එතකොට උදව් කරන්නේ නැත්නම් තනියම හදපන්. ඒකට බඩුත් ගෙනත් දීලා උදව් කරන මොකෙද්ද? ඒ දාන්න අමාරු ගන්නෑ. අයියෝ මං ගස් බල්ලා පෑන්නේ නෑනේ ඉතින් බෑනේ ඉතින් කරන්න. කමන්නේ. මේත් මුකුත් නෑ. අපි මෙතන එකපාරක් බැලුවනේ බයි ඉතින් ආපහු ඉතින් දෙතුන් පාරක් බලන්න ඕනේ නෑ නේද ඉතින් එකපාරක්. ඒ ඉතින් කොහම හරි ඉතින් බිලිගොක් හොයාගෙන මෙතන ඉතින් පයින්න තියෙන්නේ. තුන් පාරක් ඉතින් කරගෙන ඕනෙත් නෑ අරු ඉතින් අපි ඔය දැක්කද කොහෙද මන්න හිතන්නේ අවු දැක්කා පේන්නේ ලෝකෙ අයියෝ මලම වාතය මම ඕක තමයි බන් තියෙන කරුමකට තියෙන්නේ එකක් කරන්න බෑනේ ඕකත් එක්ක පොඩ්ඩක් එබිස්සා ඇදලා තියෙන ලාවට ඒකයි මේ සැරින් සැරේ අදින්න උඩට අයියෝ මින් යන්න බෑ මෙතනින් යන්න පුළුවන් නේ ඔව් එතන ගහසින් මෙහි මේ පැත්තෙන් ගියා අපි ඉම්මන්න මෙතෙන් පැනගන්න මූ බෑනේ බයි ඉතින් මො කොහෙන් ගියාද අරුව දකින්නනේ මොකක් කරන් පොඩ්ඩක් නැත්නම් දකින්න ගස් බලලා බෑනේ ඉතින් මොකක් කරන්නේ ඒකින්ද මලම කරදරයක් තියෙනවා ඉතින් දැන් තාම බෑ අපි තාම දැකලා තියෙන්නේ අයියෝ මොන රෙද්දක්ද මන්ද තෝගෙන් බේරෙන්න ඕනේ නෑ බල්ල මං කොහොමද බේරෙනවා තෝ බේදරන් එක බලපන් බේරන්නේ හැටි. තොට එකපාරක්වත් අහුවෙන්නේ නැතුව ගේම් එක ගහන බලා හිටමු පොඩ්ඩ. කලින් කිව්වා වගේම කට්ටියම මේ සපෝට් එකක් දෙන්න කලින් වගේම channel එකේ reach එක හදාගමු. කොහොම හරි අපි සප්ලා 1k ගහමු ඉබ්බන්ටව. කොට දවස් වීඩියෝ දාන්න බැරි වෙච්ච හන්දා අපි ගොඩක් කට්ටිය පහු කරලා නේද? අපෙන් උදව් ගත්ත අය වුණොත් ගොඩක් යවුන් අපිව පහු කරලා. මම කියන්නේ මේ උන් අපි පහු කරන්න නැතුව ඉන්න ඕනේ කියලා. ඉතින් අපි පහු කළා ඉතින් කොහොම හරි දැන් මගේ ටාගට් එක තියෙන්නේ ආපහු ඉතින් කලින් වගේම උන්ව පහු කරා. කොහොම හරි මම ඒක පහු කරලා ඉවරලා ආපහු උන්ට වඩා කොහොම හරි සප්ලා ගන්නක් කොහොම හරි හදා ගන්න කොහොම හරි වීඩියෝ ටික එකලා හරි දාලා සතියකට වීඩියෝ දෙකක් වගේ අනිවාර්යෙන් වැටෙනවා. ඒකින් දෙක බලලා හොඳයි නම් සබ් එකක් දෙන්න. වීඩියෝ එක හොඳයි නම් සබ් එකක් දෙන්න.
වැරදි එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් කරන්න. ඒකෝට මට ඒ වැරදි හදාගන්න පුළුවන්. කලින් කියනවා වගේ න. අනිවාර්යෙන් හරි වැරදි අනිවාර්යෙන් වැරදි පව අනිවාර්යෙන් කියන හොඳ විතරක් කියන වැරදිත් කියන්න අනිවාර්යෙන්. මොකද එතකොට මට ඒවත් හදාගන්න පුළුවන් නේ. කොහොමද කොකොටම වැරදින ඉතින් මොකක් කරමුද ඉතින් මොකක් කරින් වැරද්දක් තියෙනවා මං කියන්නේ මම 100ක් හරි කොහොමද මම පිළිගන්නේ වැඩක් නැහැ මු මෙහෙන් යනකොට මෙතනින් පයින් මොකක්ද පයින්නවා මං දන්නවා මොකක්ද පයින්නවා කියලා ඒකට බිඩී කොක්කත් හොයාගන්න ඕනේ මාළුවෙක් අල්ලගන්න ආපහු අපිට ට්‍රී හවුස් එක ගාවට යන්න මොකද එතන විතරේ මාළු ඉන්නේ මේ ගේම් එකේ හැටියට අර පොඩ්ඩයි හાર્ඩ් මෙහාට යනකම් පොඩ්ඩ මෙතනට හැංගිලා ඉන්න නැත්නම් ඉතින් බෑනේ ටිකක් කරන්න මොකද දෙයක් වගේ අර මල පෙරේට මගේ පස්සෙන් ඉරවන මොන වෙලාවෙ පොඩ්ඩක් මේ ගේම් එක පොඩ්ඩක් දිගයි පොඩ්ඩක් මේ හොරර් ටේල් ගේම් එකම කොහොමද දිගයි අයියෝ මිතන් නම් අර ගියා ඉන්නේ නැද්ද මට හිතන විදියට නම් ගියා පොඩ්ඩක් බලමුකෝ ඉතින් ඩියර ගන්න පුළුවන් උන ලේසි නෙමෙයි එතකොට කරදර ඉවරයි කොට දවස් ඉතින් මේ වීඩියෝ කරන්නත් කාලයක් තිස්සෙන් බලන් හිටි මාස 11ක් විතර මොකද කිව්වොත් තව මීට වඩා නම් කල් ඇදලා ඉන්න බෑ මොකද එහෙම වුණොත් එම channel එකට කරනවා. උපරිම මං හිතන්නේ වීඩියෝ එකක් දාන්න නැතුව channel එකක් තියාගන්න පුළුවන්. අවුරුද්දයි නැත්තම් 2යි. ඒක නැත්තම් එහෙම වුණොත් එම channel එක සම්පූර්ණයෙන්ම නැතිම වෙලා යනවා මං දන්න විදිහට. මොකද එහෙම සීන් එකක් තියෙනවා මට මතකයි. ඔය YouTube එකෙන් එහෙම ඔය පාවිච්චි කරන Gmail එකම හෙනටම තියෙනවනේ මම channel එකම හදලා බාගෙට නැවති. ඒ වගේ ඒවා සම්පූර්ණයෙන්ම අවුරුද්දක් දෙකක් කියන එක දිගට වීඩියෝ වැටුනේ නැති වුණොත් උන් සම්පූර්ණ channel අයින් කරලා දානවා. මට මතකයි මං ඔය බලපු ඔය Minecraft එහෙම වීඩියෝ බලපු ඔය famous YouTuber කෙනෙක් හිටියා මේ රට පිරරට එකේ කුගෙත් දැන් channel එක නැහැ. ඌත් අවුරුදු දෙකකින් තුනකින් විතර වීඩියෝ දාලා නැහැ. මම මේ ඊයේ පෙරේද නිකමට පොඩ්ඩක් ඌගේ channel එක පොඩ්ඩක් search කරලා බලුවා වීඩියෝ එකක් එහෙම බලන්න පාරණ වීඩියෝ එකක් හරි. මොකද කිව්වොත් අර පොඩ්ඩක් අර නිකන් අර පොඩ Minecraft නිකන් play කරන ඒවා නෙමෙයි Grox ගේ වීඩියෝ වගේ. ඒක නිකන් අර ආතල් විදියට හදලා අන්න ඒ වගේ වීඩියෝ තියෙනවා. ඌත් දැන් නැහැ. නිකන් මොකද ඩේමිට් කියලා එකේ. උගේ වීඩියෝ දැන් නෑ උගේ channel එක සම්පූර්ණ නැතිව වෙලා ගිහලා සර්ච් කරත් ඉන්නේ. ඉතින් මට පොඩ්ඩක් බාහිර විතර මගේ channel එකට කියලා වෙද්දන්නේ දාන්න තු විතර. මොකක් වුණා මම අමාරුවෙන් පොඩ්ඩ හරි කරගෙන ආපු channel එකේ අපරාධ නැති වුණොත් එimhe ආපහු නම් මුලින් ඉඳන් කරගෙන ඉන්න තරම් මට මේ එකක් නෑ ඒක හන්ද. එහෙනම් ඉතින් මම ආපහු කලින් වගේ වීඩියෝ ටික දාගෙන ආවා දැන් ඉතින් විභාගෙත් ඉවර හන්ද. පිළිබීත්තත් අරගත්ත දැන් ඉතින් යන් අපි මාළුවෙක් අල්ලගන්න. මාළුවෙක් අල්ලගත්තා ඊට පස්සේ අපි අතන ගිහලා පෝසර දුන්නා මේ දුර දක්න ගත්තා. එච්චරයි. දුර දක්නෙකුත් නෙමෙයි ගන් ඒක මට මතක නැහැ මොකක්ද කියලා මට දුර දක්නයක් නෙමෙයි ඒක මට මතක හැටියට මට ඒක නම් මතක නැහැ. ඔය ඉස්තර ඔය පොඩි කාලේම අපි ගාව තිබ්බේ මම සෙල්ලම් වල මට මතක නැහැ මොකක්ද කියලා ඒ නම. මාළුව නම් අල්ලගත්තා මේ මට ඒක නම් මතක නැහැ. දුර දක්නයක් නෙමෙයි. දුර දක්නයක් කියන අර මේ තනිය හැටියට බලන කනේ දුරදක්නයක් මට මතකත් නැහැ හරියට මොකද්ද කියලා. අපි අරගෙන මම පෙන්නන්නම් වරගෙන පෙන්නන්නම්. ඒකම ලේසි මේ යෝ මේ රෙද්ද පෙට්ටිය සැරින් සැරේ මෙතින් ඉන්න බලයන් ගොයන්න. අරගෙන පෙන්නන මාළුව දාගමු කූඩේට පිටිගද ගහ හිටන්නේ. ආපහු අපි යන් ලීම වලට. අපිට ඕන කැටි ටික හොයාගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන ඉතින් අර මේක හදාගන්න ඉතින් මාළුව ගමු අතර. පොඩ්ඩක් විතර වටයක් ගා ඉදලා අපි මෙහෙන් යමු මෙහෙන් ගියාට පස්සේ අරු අරහෙන් ඉන්නේ. එතකොට අපිට අයියෝ මු මෙහෙන් යන මලම කර්මයක් වුණානේ බෑනේ බයි ඉතින් කරන්න එක තැනකින් එනකොට අර මෙහෙන් යනවානේ මම හිතයිටි අරු මෙහෙන් එයි කිව්වා ඌ අපිට ඕන තැන ඉඳලා මම එළියට යනවා ගියන් ඉතින් බෑනේ කරන්න ආපහු ඉතින් වටයක් ගහලි වෙලා ආපහු පොඩ්ඩේ එහාට මෙහාට යනකන් ඉතල මේකට පැනගමු මම හිතන්නේ දැන් අරු වටේ ගහලා යනකන් අපිට මේක ඇතුළට ගිහිල්ලා අර කිටියට මාළුවෝ දෙන්න පුළුවන් කිටි ඉන්නවද දන්නේ ඇතුලේ කිටි ආකාපන් මාළු නැගිට මං ගහපල ආකාපන් තෝකාපන් මූයපෝ මූණේ මට යන්න දුන්නේ නැති මේ තියෙන ඔන්න ඕක ගන්න තමයි මෙච්චරලා ලැබුවේ දැන් ඉතින් අපි ඉම්මන්ට පැනලි වෙලා මෙතින්ට ඉම්මන්ට හිර වුණාද නෑනේ හිර වුණේ ඒක උඩ ඉන්නේ නෑනේ බල ඉස්සමනේ කවන්නේ කොහමද අපි දරුවෙන් ඉස්සෙල්ලා ඉම්මන්ට පැනගමු නැත්නම් එහෙම මල මගුල වෙන්නේ අරුණන්නේ මේක ඉම්මන්ට කූලෙට දාගත්තා අපි මන් ට්‍රී හවුස් එකට ගියා ඊට පස්සේ සම්පූර්ණ හදාගෙන තියෙන මේක විතරේ අන්තිම කොරෝන දෙයකට තියෙන්නේ අම්මෝ තියාන්තම් පට්ට කට්ටක් කාලා ඕනේව ටික ඔක්කොම හොයාගත්තා පුදුම සතුටක් හිතට දැනෙන්නේ හරිම සතුටුයි මට ඔක්කොම ටික එකපාරම හොයාගන්න පුළුවන් වෙච්ච එකපාරක්වත් අහුවෙන්නේ නැතුව ආවෝ එකපාරක් හරි අහුණා නම් විලි ලැජ්ජාවයි
නෝමල් දාලා මේ ගහන්ට ගත්තේ ගහගන්න පුළුවන් ඒ කියලා ඒ වුණා නම් ඉතින් අපරාධ වෙනවා මේ නෝමල් දාලත් ගහගන්න බැරි වුණා. හරි නෝමල් දාලා කොහමද ගහගත්තනේ. හරිද මේක තරම් ගිල උට අරක දී ගත්තට පස්සේ අපි සම්පූර්ණ හොයන්න ගිය පොළු ටික ඉවර ඊට පස්සේ තියෙන අර උටින් හදන්න අපි නම් උදව් කරන්න නැති වෙන්න බෑ නැත්නම් ඉතින් කොහෙද තියෙන මේ අමාරු වල මොන රෙද්ද කරන්නේ තුන් පාරමේ ඕකටද යකෝ අපි බඩුත් ගියන දීලා අපි හදන්න මොන රෙද්ද තෝ හදපන් තනියම එන්න එපා අපිට අර මම ගාන පෑන්නේ නැද තනියම හදපන් මේ වීඩියෝ වැඩකුත් නේ ස්කිප් කරමු නේද මේ වීඩියෝ එක අපි මේක හදන එක පොඩ්ඩක් දිගට තියෙන වීඩියෝ එක එකයි මම ස්කිප් කරේ මේක දිගට හදලා ඉවරලා මේ මුන් ටික නිදාගත්ත දෙපැලේ මු අරු මෙතන අපේ යාළුව නෑ හොයා ගන්නවා අසීරියන් එක ආච්චිට හා ගන්නවා දාලා අරු අපේ යාළුවා අරන් ගිහලා ගියාම බෑනේ කරන්නේ ඉතින් ඊ ඇයි වයිටි ඌ අරන් ගියා අම්මට සිරියනවා ඊ බලහංග බල ලස්සන උදේ වුණාට පස්සේ අඩෝ අර දැක්කම අර මුලින් අර ගියද දුර පේන්නේ අඩෝ ලස්සන බං අර මම පෙන්නෝ වතුර බරම වතුර පෙන්නෝ දැක්කද ඔයාලා අඩෝ ලස්සන දැන් ඉතින් මේක හරි පාට වෙන්නේ ඉතින් මෙච්චරලා ඉතින් අර කළු නිකන් මේ වගේ තියන්න දිප්පි දැන් පොරව කිනුක් ගාලා මේක අරුම ආපි යාළුවා අල්ලගෙන ගිහලා දැන් ඉතින් යන්න තියෙන ඉතින් උගේ තැන්ට විතරයි තියන් ගිහලා බලමු ඉතින් යාළුවා බේරගෙන කන පෑන දෙයක් ගහලා හරි ඉතින් යාළුවා බේරගන්න පොඩි try එකක් දෙමු එදින විතරයි ඉතින් යාළුවා එතන ලස්සන එකක් ඉතින් අපරාධ අපිට පොඩ්ඩක් අර එලගාවට පොඩ්ඩක් ගිහිල්ලා බාන්න බැවුණා එතන පොඩ්ඩක් ක්‍රියේටිව් ගතිය ඊයේ ලස්සනට ඔයාලා පොඩ්ඩක් ගහනකොට ගිහිල්ලා බලන්න මට පොඩ්ඩක් ඒ දවස් දුවට ගේම් එක දෙනවන්න මං ගියේ නැත්තේ දොර ඇල්ල බලමු අපේ එක හොරාට ඇල්ල බලමු අර ඌ ඉන්නවා අපේ යාළුවා අල්ලගෙන කොහොමද මේ අපේ එකගේ අත් දෙක මහලද මොකද්ද ඒ කරලා තියෙන්නේ තව එකෙක්වත් අල්ලගෙන ඒ අපේ එක කෑලි කපන්න දැන් මල පෙරේතෙක් වෙන්න අම්මට තිය අපේ එක පොණික් එක්ක අල්ලපන් හරි අපේ එක හරක වගේ කෑ ගැහුණා අපේ එකවත් දැක්කා හරි ගේම් එක ඉවරයි තවත් හොඳ ගේම් ප්ලේ එකක් අපි ඉම්මන්ට බලන් එන්නම් එහෙනම් මේ ගේම් එක අද ඉවරයි අපි ඊළඟට හොර ගේම් එකක් කරන් එන්නම් ඉම්මන්ට එහෙනම් අදට අපි ගියා